welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ YouTube channel එකට සාදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද ගන්න අපේ vlog එක 7 day study challenge එකේ පළවෙනි දවසේ සහ දෙවෙනි දවසේ vlog එකක් තමයි මම අද ඔයාලට එක්ක share කරගන්නේ. ඉතින් අපි බලමු මගේ study challenge එකේ පළවෙනි දවස කොහොමද මම continue කරගෙන යන්නේ කියලා. ඉතින් මගේ study challenge එකට ඕනෑම කරන දේ තමයි වතුර. ඉතින් මම අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් ළඟ තියාගන්න. මොකද මේ දවස්වල හරිම රස්නයක් තියෙනවා. ඊට පස්සේ මම මගේ to do list එකත් හදාගෙන මගේ studies වලට පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම පළවෙනි දවසේ තෝරාගත්ත subject එක තමයි BC. BC කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. ඒකේ පාඩමක් තියෙනවා බුදුගුණ කියලා. ඒ බුදුගුණ කියන පාඩම තමයි මම පාඩම් කරලා කලින් සතියේ පාඩම් කරා. පාඩම් කරලා ඊළඟ සතියේ papers කරන් තමයි මම යදාගත්තේ. ඉතින් මම මේ papers තමයි මේ දැන් කරන්නේ. ප්‍රශ්න හොය ඒ ප්‍රශ්න වලට උත්තර කොහොමද ලියන්නේ කියලාත් බලලා තමයි මම මේ paper එක මගේ විදිහට මම හදාගන්නේ. උත්තර ටිකත් ඒ විදිහටම ලියන්නේ නැහැ. මගේ විදිහට මම වෙනස් කරලා මං ලියන්න ඕනේ පොයින්ට් එක මේ පොයින්ට් එක කියලා ලියලා හිතලා තමයි මම මේ විදිහට ලියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ස්ටඩි චැලෙන්ජ් එකක් පටන් ගන්න. 7 days ස්ටඩි චැලෙන්ජ් එකක්. ඔයාලා පාඩම් කරන්න ගොඩක් කම්මැලි වෙලා නම් ඉන්නේ. ඔයාලට පුළුවන් සතියක විතර පොඩි චැලෙන්ජ් එකක් හදාගන්න ස්ටඩි චැලෙන්ජ් එකක් විදිහට. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් සතියේ ආර වැඩ කරන විදිහත් එක්ක ඔයාගේ තිබුණ කම්මැලිකම නැති වෙනවා. ඊට පස්සේ දෙවෙනි සතියේ හොඳටම වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මමත් එහෙම තමයි කරේ. පහුගිය දවස් ටිකේ මම ටිකක් කම්මැලි වෙලා වගේ තමයි හිටියේ. ඊට පස්සේ මම 7 days study challenge එක කියලා challenge එකක් පටන් ගත්තා. ඉස්සෙල්ලාම පාඩම් තමයි කරේ. ලියන්න කරන්න මුකුත් ගියේ නැහැ. ඊට පස්සේ තමයි papers කරන්න මම පටන් ගත්තේ. එක යාළුවෙක් අහලා තිබුණා මම පාඩම් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම පාඩම් කරන විදිහ ගත්තොත් මම short note හදනවා, mind maps හදනවා. තව මේ විදිහට study challenge කරනවා. අපි හැම දෙයකම සාමාන්‍ය තියෙන්න ඕන එකම දේ තමයි උත්සාහය. අපි උත්සාහවන්ත වුණොත් අපිට කොහොම හරි ඒ දේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මනසේක I wanna dance in the lights. I wanna rock your body. I wanna go for a ride. Hop in the music and rock your body. I wanna dance in the lights. I wanna rock your body. I wanna go for a ride. ඇත්තටම කිව්වොත් ඉස්සෙල්ලාම අපි හදාගන්න ඕන දේ තමයි අපි අපිවම වෙනස් කරගන්න ඕන. අපි හිතන විදිය වෙනස් කරගන්න ඕන. අපි හිතන්නේ අපිට බෑ, අපිට මොකුත් තේරෙන්නේ නෑ, අනිත් කෙනා මට වැඩිය දක්ෂයි, ඒ කෙනාට විතරයි පුළුවන්, එයා කලින් ඉඳන්ම දක්ෂලා, මේක ඉතින් එයාලට කොහොමද ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා අපි හිතන එක වැරදි. ඇත්තටම කිව්වොත් ඒක මටත් තේරුම් ගියේ පස්සේ කාලෙක. මොකද ඒක අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් අපි පාඩම් කරන විදිහත් එක්ක. එතකොට අපි දෙන මහන්සිය, අපේ තියෙන උත්සාහයත් එක්ක ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි හිතන විදිය වෙනස් කරගන්නයි ඕනේ. හරි, මෙහෙම හිතමුකෝ. ඔයා හැමදාම දවසට මොකක් හරිම වැඩක් කරනවා. ඒ කියන්නේ එක්කෝ MCQ ප්‍රශ්න 5ක් විතර කරනවා. ඊට පස්සේ MCQ 10ක් නැත්නම් 20ක් වගේ කරනවා. නැත්නම් රචනා ප්‍රශ්න කරනවා. ඔයා ඒව කරලා ඔයා සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඔයාට හිතෙනවා නම් මෙහෙම කරාට වැඩක් වෙන්නේ නැහැ, එක්සෑම් එකක් නම් කොහොමද පාස් වෙන්න බෑ කියලා හිතනවා නම් ඒක ඇත්තටම කිව්වොත් වැරදි. ඒ වැරදි කියන්නේ හේතුව තමයි අපි දවසට කරන පුංචිම දෙයකින් උනත් අපිට පුළුවන් පාඩම් කරන රටාවත් එක්ක ඔයා එක ගොඩ දා ගන්න. ඒ කියන්නේ ඔයා MCQ 10ක් කරා නම් ඒ MCQ
IQ 10 කවදා හරිම දවසක ඔයාට වැදගත් වෙනවා. ඒ වගේම තමයි රචනා ප්‍රශ්නයක් කරත් ඒ රචනා ප්‍රශ්නය මොකක්ම හරි පාඩමකට එකතු වෙනවා. ඔය ගොඩක් කැම්පස් කියපු අක්කලා අයියලා එහෙම එයාලටත් ඔය වගේ දේවල් ජීවිතය තුළ වෙලා තියෙනවා. එතකොට අපිත් හිතා ගන්න ඕනේ එයාලා ඔය සාමාන්‍ය හැමදාම පාඩම් කරලා බිඳ වැටීම් නැතුව නෙමෙයි එයාලගේ ජීවිතවල වල. ඉතින් ඒ වගේම තමයි අපිටත් අපේ ජීවිතවලටත් ඒ වගේ දේවල් ආවයින් පස්සේ අපි ඒ දේ ගැන හිතලා දුක් වෙනවට වැඩිය එයාලා වගේ උත්සාහවන්ත වෙලා වැඩක් හරි කමක් නෑ කරගෙන යන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඔයා දන්නවද අපි කරන පුංචිම දෙයකින් වුණත් අපිට පුළුවන් අපේ එක්සෑම් එකට ඒ දේෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි කරන්නේ පොඩි දේද ඒ දේ අපිට ඉස්සරහට ගොඩක් වටිනවා. තව දෙයක් තමයි ඔයා ඔයාගේ වටේ ඉන්න පිරිසකින් අහන්න එපා. ඔයා පාඩම් කරනවද? ඔයා මොකද කරන්නේ? ඒ වගේ දේවල් අහන්න යන්න එපා. මොකද ඒ අය කවදාවත් ඇත්තක් කියන්නේ නැහැ. එයාලා එක්කෝ පාඩම් කරනවා කියලා කියයි. නැත්තම් නැහැ කියලා කියයි. ඔය කවුරුත් පාඩම් නොකර ඉන්නේ නැහැ. හැමෝම පාඩම් කරනවා. එයාලා මොන හරිම දෙයක් කරනවා. ඒ නිසා ඔයාලා මෝඩ වෙන්නේ නැතුව එක එක්කෙනාට ඕන විදියට ඔයා පාඩම් වැඩ කරන්නේ නැතුව තමන්ගේම විදියෙන් තමන් පාඩම් වැඩ ටික පටන් ගන්න. තමන්ට පාසු තමන්ට ලේසි විදියෙන් පටන් ගන්න. ඔයාට එහෙමම ගොඩක් අමාරුයි වගේ නම් පාඩම් කරන එක කම්මැලි වගේ හිතෙනවා නම් ඔන්න සාමාන්‍ය පාඩම් කරන කෙනෙක්ගෙන් ඇහුවට කමක් නැහැ. එතකොට ඒ කෙනා ඇත්ත බොරුද කියන්නේ කියලා තමන්ටම කරලා බලන්න පුළුවන්. Open the book, let your mind take flight. Pages of dreams in the soft lamplight. Each word a spark, each line a glow. Fuel for the fire to help you grow. Breathe in deep, let the calm surround. Every answer here waiting to be found. Step by step you're building your way. Knowledge will guide you day by day. Hands on the keys, let the rhythm guide. Every note a door that's open wide. Your thoughts align like stars in the sky, shining bright as the moments pass by. Breathe in deep, let the calm surround. Every answer here waiting to be found. Step by step you're building your way. Knowledge will guide you day by day. ඉතින් යාළුවනේ ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන විදිය වෙනස් කරලා ඔයාගේ කම්මැලිකම අයින් කරලා ඔයාගේ පාඩම් ටික පටන් ගන්න. පාඩම් කරන විදිය වෙනස් කරනවා කියන්නේ පොඩි චැලෙන්ජස් වගේ දේවල් කරන්න. ස්ටඩි චැලෙන්ජ් එකක් වගේ පටන් ගන්න. උපරිම දවස් 3ක් වගේ පටන් ගන්නකෝ. දවස් 3ක් පටන් ගත්තා. ඊට පස්සේ ආයෙ දවස් 3ක් කරගෙන ගියා. ඒ විදිහට ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දවසේ කරන්න ඕන ටික to do list එකකින් ලියා ගන්න. නැත්තම් ඔයා එතනටත් ගිහිල්ලා මේසෙ ගාවත් කල්පනා කරනවා නේ මම මොනවද දැන් කරන්න තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ මුකුත් කරන්න මොනවද කියලා. එතකොට ඔයා ඒ දේ හිතන වෙලාව නිකන් අපරාධේ විනාශ වෙලා යනවා. හිතන වෙලාව අපි අඩු කරගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම කලින් ප්ලෑන් එකක් හදාගන්න. ඕනනම් ඔයාලට පුළුවන් කන බොන එකේ කාය සටහනක් නැතුව ඔයාගේ ස්ටඩීස් වැඩවලට විතරක් කාය සටහනක් යොදාගන්න. ඒ කියන්නේ මම වගේ 7 days challenge එකකට මම පොඩි ටයිම් ටේබල් එකක් යොදාගත්තා. ඒක තමයි මම මේ දවස් ටිකේ වැඩ කරගෙන යන්නේ.
ඉතින් පළවෙනි දවසේ ඉවරයි. ඉතින් දෙවෙනි දවසේ vlog එකේ ඉතුරු ටිකත් එක්කත් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. මොකද ඔයාට පොඩි මොටිවේෂන් එකක් වගේම ඔයාට මමත් එක්ක මගේ පාඩම් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. Hey guys, ඔන්න ඉතින් ඔයාලගේ ස්ටඩි චැලෙන්ජ් එකේ, ඒ කියන්නේ මගේ ස්ටඩි චැලෙන්ජ් එකේ දෙවෙනි දවස පටන් ගත්තා. අපි බලමු අද මගේ දවසේ මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම වතුර බෝතලයක් අරගෙන මගේ to do list එක ලියා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔය වැඩ ටික තමයි මට දැන් තියෙන්නේ. ඉතින් අපි බලමු අද මගේ දවසේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. Open the book, let your mind take flight. Pages of dreams in the soft lamplight. Each word a spark, each line a glow. Fuel for the fire to help you grow. දැන් මට ක්ලාස් එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ක්ලාස් එකට ගිහිල්ලා ඉඳලා වැඩ ටික පටන් ගමු. මේ තියෙන්නේ මම හදාගත්ත ෂෝට් නෝට් එකක්. මේ තියෙන්නේ මම හදාගත්ත ෂෝට් නෝට් එක. දැන් මට තියෙන්නේ මේ ෂෝට් නෝට් එකේ ක්ලාස් එක තව යුට්ටක් කළා යනවනේ පටන් ගන්න. ඒ නිසා මේක මම ටිකක් බලා ගන්නවා. එතකොට මට ලේසි. ඉතින් අද දෙවෙනි දවස හිස්ටරි වලින් තමයි මම පටන් ගන්නෙ. ඉතින් මම තන මාරු වුණා. මොකද ක්ලාස් එකට ඉන්න බෑ මගේ කාමරේ මේ සිග්නල් ප්‍රශ්නයක් නිසා. ඒ නිසා මම වෙන තැනකට ඇවිල්ලා තමයි මගේ පාඩම් වැඩ ටික මම කරගන්න හිතුවේ. Open the book, let your mind take flight. Pages of dreams in the soft lamplight. Each word a spark, each line a glow. Fuel for the ඉතින් වාත් උසස් පෙළ ලියලා ඉන්න නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් නම් ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකක් හොයනවා නම් මෙන්න මේ සර් නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඔන්න මගේ පළවෙනි වැඩෙත් ඉවරයි. කෑමත් කාලා තමයි දැන් මම ආවේ. ඉතින් දැන් මගේ අනික් වැඩේ පටන් ගන්න තමයි හදන්නේ ප්‍රශ්න හදන එක. ප්‍රශ්න වලට උත්තර ලියන එක. පොඩ්ඩක් කම්මැලිකම වගේ ආවා. ඊට පස්සේ YouTube එකේ කාටුන් දිනනවා. ඒකත් දාගෙන මගේ වැඩ ටික පටන් ගන්න තමයි දැන් ආයෙ හදන්නේ. Shining bright as the moments pass by. Breathe in deep, let the calm surround every answer here waiting to. ඉතින් ළමයි ස්ටඩි චැලෙන්ජ් එකේ දෙවෙනි දවසේ එක වැඩක් ඉතුරුණා. ඒ වැඩේ මම ඊට පහුවදා උදේ කරනවා කියලා හිතලා මම එදා නිදාගත්තා. ඊට පස්සේ මම උදේම නැගිටලා මගේ ඒ වැඩ ටික පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ඊට පහුවදා උදේ ස්ටඩි චැලෙන්ජ් එකේ ඉතුරු ටික. එදා මට කොහොම හරි ඔළුව කැකුමක් ආපු නිසා මම නිදාගත්තා. මේ නැත්තම් මම සාමාන්‍ය නතර කරන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් එහෙම තමයි ප්‍රශ්නේ එනවා. එක විදියට හැමදාම එකම විදියට තියෙන්නේ නැහනේ.